මාල්නී පොන්සේකා මහත්මියගේ විවාහය දෙදරා යාමට හේතු වූ කරුණු කවුරුත් නොදද්දී. ඉතින් ඇත්තටම මේ විදියට මාල්නී පොන්සේකා මහත්මිය සහ විජේ කුමාරතුංග මහත්මයා අතර මේ තිබුණු සම්බන්ධය විවාහයක් දක්වා දුරදිග ගිහින් තිබුණා. නමුත් ඒ දේ ඉෂ්ට කරගන්න දෙන්නටම හැකි වුණේ නැහැ. විවාහයට දින පවා දාගෙන තියෙද්දි මාල්නී පොන්සේකා මහත්මිය විවාහයට ඇඳුම් පැළඳුම් පවා අරගෙන තිබුණා. නමුත් ඉන් අනතුරුව ජීවන් කුමාරතුංග මහත්මයාගේ තාත්තාගේ අභාවයත් සමගම විජේ කුමාරතුංග මහත්මයා විවාහය කල් දාලා තිබුණා. ඒ කල් දැමීම හේතු කොටගෙන නැවත ඔවුන් දෙදෙනාට කවදාවත්ම එකතු වෙන්න හැකි වුණේ නැහැ. ඒකට හේතුව වුණේ ඉන් අනතුරුව චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඔවුන් දෙදෙනා අතරට පැමිණීමද කියලා බොහෝ දෙනෙක් කතා වුණා. කෙසේ හෝ වේවා විජේ කුමාරතුංගයන්ගේ අවසානයේ දක්වා මාල්නී පොන්සේකා බලාපොරොත්තු තියන් හිටියා කියලා තමයි කියන්නේ. ඉතින් මේ මොහොත වෙද්දි ඇත්තටම මාල්නී පොන්සේකා මිය යන මොහොතේත් විජේ කුමාරතුංගයන් පොඩි ඉඟියක් දුන්නාද කියලාත් ගොඩක් දෙනෙක් කතා වෙනවා. ඒකට හේතුව තමයි විජේ කුමාරතුංග පොල්හේන්ගොඩ ස්මාරකය පවා කඩම් වැටලා තිබුණා. ඉතින් කෙසේ වෙතත් අපි මාල්නී පොන්සේකා මහත්මියට අමා මහ නිවන් සුව පතමු.